හලෝ කොහොමද හැමෝටම අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ cook for learn YouTube channel එකට. ඔන්න ඉතින් අද මම අරගෙන ආවා dumpling recipe එකක්. එහෙම නැත්නම් මොමෝ කියලාත් කියනවා. ඉතින් අද අපි recipe එකට ගිහින් බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් අද මට ඕන වෙනවා පිටි ග්‍රෑම් 500ක්, chicken ග්‍රෑම් 750ක්. chicken එක ගත්තී blend කරලා එහෙම නැත්නම් පොඩි පොඩි කෑලි වලට කපලා ගන්න. උණු වතුර, ලුණු, ගම්මිරිස්, ඒ වගේම කෑලි මිරිස් කුඩු, සීනි, විනාගිරි, සෝයා සෝස්, ගෝවා ග්‍රෑම් 500ක්, ලුණු කොළ, සුදු ලුණු, ඒ වගේම ලුණු ගද්දි ගෙඩි දෙකක්, ලොකු ගෙඩි දෙකක් ගන්න. ඉතින් අපි මුලින්ම ඩෝ එක හදාගෙනමු. ඉතින් ඩෝ එකට මන්ට පිටි ලුණු උණු වතුර ඕන වෙනවා. ඉතින් මම පිටි ග්‍රෑම් 500ට ලුණු තේ හැඳි 3ක් විතර එකතු කරගත්තා. ඉතින් දැන් පිටියකට උණු වතුර ටික ටික එකතු කරගෙන මිශ්‍ර කරගන්න ඕනේ. අපේ ඇලවෙන්නේ නැති ගානේ ඩෝ එකක් එනකන්. ඉතින් මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩෝ එක හදාගෙන ඉවර වෙලා පැයක් විතර ඩෝ එක මේ විදිහට බෝලයක් වගේ හදලා පැයක් විතර තියාගන්න ඕනේ ලන්ච් ෂීට් එකකින් නැත්නම් රෙදි කෑල්ලකින් වහලා. ඉතින් දැන් අපි ෆිලිං එක හදාගෙන ඉමු. මම අරගෙන තියනවා චිකන්. ඉතින් මම මේ චිකන් එක ගත්තේ බ්ලෙන්ඩ් කරලා
ඉතින් ඔයාලට චූටිට හීනි කෑලි වලට කපලා ගන්න පුළුවන්. ලොකු කෑලි කපන්න එපා. එතකොට ෆිලිං එක හදා ගන්න අමාරු වෙනවා. ෆිලිං එක දා ගන්න අමාරු වෙනවා ඩම්ප්ලින් එකට. ඒ නිසා බ්ලෙන්ඩ් කරලා ගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් මම මේකට මුලින්ම ලුණු එකතු කර ගන්නවා. ඊට පස්සේ මම ගත්ත ලුණු ටික ගෝවා. ඉතින් මේවත් ගොඩාක් හීනෙට කපලා ගන්න ඕනේ. නැත්නම් ෆිලිං එක ඩම්ප්ලින් එකට දාගන්න අමාරු වෙනවා. ඉතින් මම බෝල් එක මාරු කරා. බෝල් එකේ මට ඉඩම අඩි නිසා ඉතින් ඊළඟට ලුණු කොළ ටික දාගන්න ඕනේ. ඉතින් මේකට ඔයාලට කැමති විදිහේ ෆිලිං එකක් එකතු කරගන්න පුළුවන්. මම මේ ගත්තේ වෙනකොට ඔයාලට කැමති ලෙවල් එකක් එකතු කරගන්න පුළුවන්. ඔයාලට මෂ්රූම් උනත් මේකට එකතු කරන්න පුළුවන්. ඉතින් ඔයාලට චිකන් වෙනුවට සැමන් වගේ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෂ්රූම් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මම මේකට ගම්මිරිස් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට සරානෝ එකතු කරගන්න පුළුවන්. ඊළඟට මම ගත් සෝයා සෝස් ටික එකතු කරගන්නවා. ඉතින් මම මෙතන සෝයා සෝස් මේස හැඳි 3ක් විතර එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට කැමති විදිහට ෆිලිං එක හදා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන මම පැයක් විතර තියලා ගත්ත ඩෝ එක. ඉතින් මේක දැන් ගොඩාක් හීනි ෂීට් එකක් එනකන් රෝලින් පෙන් එකකින් හදා ගන්න ඕනේ. ඉතින් ගොඩාක් හීනි වෙන තරමට හොඳයි ෂීට් එක. ඉතින් ඔයාලට පුළුවන් මේක ගොඩාක් හීනි ෂීට් එකක් එනකන් හදාගෙන ඉවරලා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට රවුමක් කර පියනක් අරගෙන හරි එහෙම නැත්නම් කෝප් එකකින් වගේ හරි මේක රවුම් කපා ගන්න ඕනේ.
ඉතින් මේ තියෙන මම කපාගත්ත රවුන්ඩ් එක. ඉතින් මේ තරම් ෂීට් එක මේ ගානටවත් හීනි වෙන්න ඕනේ. මේ ගානට හීනි මේ සයිස් රවුන්ඩ් එකක් කපා ගන්න. ඉතින් දැන් අපි ෆිලිං එක හදාගත්තා. රවුන්ඩ් ඩෝ එකෙන් රවුන්ඩ් ටික කපා ගත්තා. දැන් අපිට තියෙන්නේ ඩම්ප්ලින් ටික හදාගන්න. ඉතින් මම පෙන්වන විදියට ඩම්ප්ලින් එක ඔයාලට රැප් කරගන්න පුළුවන්. ඉතින් මුලින්ම අතට ගොට්ටක් වගේ ඩම්ප්ලින් එක ෂීට් එක හදාගන්න. ඉතින් ඒ විදිහට හදාගෙන මේස හැන්දක වගේ මෙන්න මේ වගේ පොඩි ප්‍රමාණයක් අරගෙන ඒ මැදට දාලා මේ විදිහට මුලින්ම මැදින් තද කරගන්න. ඉතින් ඊට පස්සේ මම මේ පෙන්වන විදිහට නමා ගන්න ඕනේ. දෙපැත්තෙම මේ විදිහට නමාගෙන යන්න ඕනේ. ඉතින් මේට වඩා වෙනස් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ ක්‍රමය ටිකක් ලේසි නිසා තමයි මම මේ ක්‍රමය කියලා දෙන්නේ. මේ විදිහට ඩම්ප්ලින් හදාගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට සම්පූර්ණයෙන්ම ඩම්ප්ලින් ටික හදාගෙන ඉවර වෙලා ඩම්ප්ලින් ටික උමාලෙන් තඹ ගන්නවා. ඉතින් මම රයිස් කුකර් එකේ ස්ටීම් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේකට ඩම්ප්ලින් ස්ටීම් එකක්ම ගන්න පුළුවන්. ඉතින් මේ එකක් තියෙනවා. ඒ වගේම ස්ටීම් එක පාවිච්චි කරද්දී ස්ටීම් එකට තෙල් කඩදාසියක් දාලා සිදුරු හදාගෙන ඒක උඩින් තමයි ඩම්ප්ලින් ටික තියාගන්න ඕනේ. ඉතින් දැන් අපි සෝස් එක හදාගෙන ඉමු. ඉතින් මම සෝස් එක හදාගන්න මුලින්ම සුදු ලුණු ටික බැදගත්තා. ඉතින් ඊට පස්සේ සුදු ලුණු ටික බැදීගෙන එද්දි මේ විදිහට සෝයා සෝස් ටික එකතු කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඒකට විනාගිරි ටික
වගේම ලුණු ටිකක්, මිරිස් කෑලි මිරිස්, ඒ වගේම මිරිස් කුඩුත් එකතු කර ගන්න ඕනේ. ඉතින් ඔයාලගේ සැර අණු එකතු කරගන්න. ඔයාලා ගොඩක් සැරට කැමති නැත්නම් මේකට මිරිස් කුඩු එකතු කරගන්න එපා. ඉතින් මේ තියෙන මම හදාගත්ත ඩම්ප්ලින් ටිකයි සෝස් එකයි. ඉතින් මේ විදිහට තමයි ඩම්ප්ලින් එක එන්නේ. ඉතින් මේක මම පැය භාගයක් විතර ස්ටීම් කරගත්තා. ඉතින් තවත් මේ වගේ අලුත් මලුත් රෙසිපීස් බලන්න channel එක subscribe කරලා bell icon එක click කරගෙනම යන්න.